ශ්‍රී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සඳහන් වන HCP බෙල් මෙරට ඉතිහාසයට කරනු ලැබූ විනාශය පිළිබඳවයි අද විස්මිත සිව්හෙළය. වැලලීගේ ඉතිහාසය සොයා යන සත්‍ය ගවේෂණයයි. විස්මිත සිව්හෙළය. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. HCP බෙල් යනු මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වේ. අද අප බලාපොරොත්තු වන්නේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා මේ හෙළබීමට සිදු කරන ලද අතිමහත් විනාශය පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. අප යටත් විජිතයක් වූ පසු අපගේ පුරාවස්තු මංකොල්ලය ඔවුන් ජයටම කරගෙන ගිය බව නොරහසකි. අදටත් ඔවුන්ගේ කෞතුකාගාරවල අපගේ පුරාවස්තු ප්‍රදර්ශනය පිණිස තබා තිබෙනු ඔබ දැක ඇතුවාට සැක නැත. එසේම ඔබ දැනගත යුතු තවත් කරුණක් වන්නේ අපට නොපෙන්වා සංගවා සිටින තවත් බොහෝ පුරාවස්තු රැසක් ඔවුන්ගේ පරීක්ෂණාගාරවල අදටත් සුරැකිව තිබෙන බවයි. විශේෂයෙන් අපගේ හෙළබිමේ රාස් රැසක් අඩංගු පුස්කොළ පොත්, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, ගුවන් යානා තාක්ෂණය ආදී ඉපැරණි පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් අදටත් ඔවුන් සංගවාගෙන සිටී. මෙම බොහෝ පුස්කොළ පොත් ප්‍රමාණයක් රාවණ රජුගේ සමයේ සිට පැවතෙන ශිල්ප ඥානයන්ගෙන් සමන්විත වන බව අපි ඔබට මතක් කර දෙන්නේ. මේ මහා පරිමාණ සොරකම් සඳහා HCP බෙල්ද පැහැදිලිවම වගකිය යුතුය. HCP බෙල් විශේෂයෙන් මෙරටට එවන ලද්දේ සීගිරියේ රහස් වසා දැමීමටය. ඉංග්‍රීසි ජාතිකයන් එවන විටත් සීගිරියේ ඇතුල් මාලිගය මුළුමනින්ම කොල්ලකා තිබුණි. ඔහුට පැවරුණේ එය යළි වසා දැමීමේ කාර්යභාරයයි. සීගිරියට කළා වූ අතිමහත් සාපරාධී ක්‍රියාව පිළිබඳ අපි ඉදිරි දිනවලදී සාක්ෂි සහිතව වෙනම වීඩියෝවක් ඉදිරිපත් කරන්නෙමු. සමස්තයක් ලෙස පුරාවිද්‍යා කොමසාරිස් HCP බෙල්ගේ පැටිකිරිය අද අපි ඔබට හෙළි කරන්නේ. ගෞතම බුදුන්ගේ සම්බුද්ධ පරිනිර්වාණය සිදු ඓතිහාසික බුදුගල තිබූ සෙල්ලිපියක් ඔහු විසින් ගලවා ඉවත් කළ බව ප්‍රකට කරුණකි. සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ මොනතරම් අගනා වටිනා විස්තර ප්‍රමාණයක් එහි ගැබ්ව තිබෙන්නට ඇතිද? මේ රටේ මුලා වී සිටින ජනතාවට සත්‍ය හෙළි කර දීමට තිබූ කදිම සාක්ෂියක් ඔහු අමුයේ විනාශ කර දැමීය. එයට ඔහුට ඉහළින් අණ ලැබිනි. ඔහුගේ ප්‍රථම රාජකාරී වූයේ සීගිරිය වසා දැමීමය. දෙවැන්න වූයේ මෙම හෙළබිම තුල බුද්ධ ඉතිහාසයට අදාළ දෑ මකා දැමීමයි. බුදුගල සෙල්ලිපිය විනාශ කිරීම එහි තවත් එක් පියවරක් පමණි. ඉන් අනතුරුව ඔහුගේ නිරීක්ෂණයට අහු වූ සිරිපතුල්ගල් එකතු කොට ගොස් රුවන්වැලි මහා සෑ මළුව අවට ගොඩගසා දැමීම සිදු කරන ලද බව පැවසේ. එයට අදාළ සාක්ෂි අදටත් අපට රුවන්වැලි සෑ භූමියෙන් දැකගත හැකි වේ. ඔවුන් අවබෝධ කරගත් හැටියට මෙරට වැසියන්ගෙන් ලබාගත් තොරතුරු අනුව බුදුන් වහන්සේගේ අනන්‍යතාවය තහවුරු වන ලාංඡනය කළුගල්වල කොටන ලද සිරිපතුල් බව උපකල්පනය කොට ඒවා එම තිබෙන ස්ථානවලින් අස්ථානගත කිරීම ඔවුන් විසින් කරගෙන ගිය අතර ඒ බවට පැහැදිලි සාක්ෂි ඇත. ඔහු මේ පිළිබඳ නිසි බලධාරියා ලෙස පත් කර ඇති බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට තරම් කිසිවෙකු එක්කල මෙම හෙළබීමෙන් ඉදිරිපත් නොවීය. යම් යම් ගැටලු මතුවූ අවස්ථාවල අධිකරණ නියෝග පවා ලබාගෙන ඇති බවට සාක්ෂි අපහට දක්නට ලැබේ. මෙරට බුද්ධ ඉතිහාසය විනාශ කිරීමේ කුමන්ත්‍රණයේ බොහෝ වැඩ කොටසක්
HCP බෙල් අතින් සිදු වූ බව නොරහසකි. වසර 1937 දී HCP බෙල් මරණයට පත්වන තෙක්ම මෙම පුරාවිද්‍යා ස්ථාන අස්ථානගත කිරීමේ ක්‍රියාවලිය නොකඩවා සිදු කළ බව සඳහන් වේ. මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් ලෙස බොහෝ අය ඔහුගේ වාර්තා පරිශීලනය කොට ගරු බුහුමන් දැක්වුවත් අපට නම් HCP බෙල් යනු මෙරට ඉතිහාසය විකෘති කරන ලද හොර දෙටුවෙකු පමණකි.